කියලා හැම දිනෙකම සාදු කියමු. බුදුරජාණන් වහන්සේ පැරණි ඉන්දියාවේ සවැත් ජනපදයේ වැඩ ඉන්න කාලේ සවැත් ජනපදයේ අගනුවර සවැත් නුඹර මේ ජනපදයේ කෙළවරක හිටියා ජීවත් වුණා භාරද්වාජ ගෝත්‍ර කියලා මමුණේ. පරණ ඉන්දියාවේ හිටපු බමුණෝ බොහොම වත් පොහොසත් අය. ඉතින් භාරද්වාජ ගෝත්‍ර කියලා බමුණේ. භාරද්වාජ ගෝත්‍ර බමුණා අගහිග නැති මිනිසයා. භාරද්වාජ ගෝත්‍ර බමුණට දූවරු හිටියා අපේ මදිනේ 7 දෙනෙක් හිටියා. එහෙනම් කෙල්ලෝ භාරද්වාජ ගෝත්‍ර බමුණට. දැන් මේ අපි ජීවත් වෙන කාලේ අපේ රටේ ගැහැණු ජනගහනය වැඩි වෙලා තියෙන්නේ වැඩි වෙලා පිරිමි ජනගහනය අඩු වෙලා. අද රටේ අපේ රටේ ඉන්න සෙනගගෙන් 60%කට කිට්ටුව ඉන්නේ කාන්තාව. පිරිමි අඩුයි. බැලි කිකි පැටව ගැහුවත් ගෑනු ළමයි වැඩි යාට. එහෙනම් ඉස්සර අනුරාධපුරේ අම්මලා ගොවි තැන්පත් කරගෙන හිටපු කාලේ මිනිස්සු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටේට ගියා කියන්නේ වැඳ වැඳ උඩමළුවේ බෝධිසාමේ පිරිමි පුතෙක් දෙන්නයි ඔලු පැටියෙක් ඉල්ලලා. මොකටද දන්නවද? හරක් බැඳ ගන්න අප්පා. එහෙනම් ඉස්සර අපේ රටේ පුරාණේ මෑතක් වෙනකම්ම හුඟක් හරක් හිටියා ගම්වල. මහත්තයෙක් මට කිව්වා ආම්දුරනේ දැන් හරක් අඩුයි. පහුගිය කාලේ හුඟක් පාර්ලිමේන්තුවට ගියා කියලා. හිටපු හරක් බැඳ ගන්න. අම්මලා කොළු පැටව ඉල්ලුවා. ගෑනු ළමින්ට තරම් බඳින්න පුළුවන්. ඒ වුණාට ඊලන්දාරේ නාම්බන් ගොන් වස දුවන්න පටන් ගත්තාම පස්ස විදි කළා නැට රයන්න කරගෙන නැට රයන්න වගේ හදා ගන්න. රණින් කියලා දුවනවා. උන් අල්ලගන්න ඊලන්දාරි කොල්ලෝනේ. මචං ඔබ මෙහෙන් වරෙන් මං ඔහෙන් එන්නම් කියලා වටකොල්ල අල්ලන්නේ ඊලන්දාරි. පිරිමි දරුවෝ. ගොයන් ටික කපා ගන්න පිරිමි දරුවෝනේ. දැන් නම් ගොයන් කපන්න භූතයද හොල්මනද මොකක්ද එක්කෙනෙක් එනවා. ඒ කාලේ භූතයෝ හිටියේ නෑ ගොයන් කපන්න. කුඹුර කොටා ගන්න ගොයන් කපා ගන්න හරක් හදන්න බැඳ ගන්න වැඩි වැඩියෙන් පිරිමි දරුවෝ නෑ ගොවි තැන්පත් කරන මිනිස්සුන්ට. දැන් ඉතින් ආයෙත් ඒ ප්‍රාර්ථනාව කරන්න හොඳයි. කරන්න බලාපොරොත්තු වෙන අයට මං කියන්නම් ඒක. තව සැරයක්. උඩමළුවේ බෝධිසාමේ පිරිමි පුතෙක් දෙන්නයි. දරුවෝ බලාපොරොත්තු වෙන්න අයට හොඳයි. පිරිමි හිග වේගෙන යන්නේ ඒකයි. ඒක වෙනම කතාවක්. භාරද්වාජ ගෝත්‍ර බමුණට නම් හිග නෑ. ගැහණු දරුවෝ 7 දෙනෙක් හිටියා. පිරිමි දරුවෝ එකෙක්වත් නෑ. කෙල්ලෝ 7යි. එහෙනම් නිතර ගෙදර රණ්ඩු වෙනවත් ඇති. භාරද්වාජ ගෝත්‍ර බමුණා මේ දූවරු 7 දෙනා නිසි වෙලාවට විවාහ කරලා දුන්නා. අසාද බන්දලා දුන්නා, දීග දුන්නා.
ඒ උනාට හරි කරදරයක් නේ. මේ දුවරු 7 දෙනාම ආපහු ගෙදර ඇවිත් දෙයියනේ 7 දෙනාම ඇවිල්ලා. නිකන් ඇවිල්ලා නෑ එක කොල්ලා කෙල්ල කරගහගෙන ඉන්නේ දරුවෝ එකාදෙන්න. ඒක පුත්තා දිපුත්තාච 7 දෙනාම අනාථ වෙලා ඔන්නේ දරුවෝත් අනාථ වෙලා. වැන්නමු දුවරු 7 දෙනෙක් භාරද්වාජ ගෝත්‍ර භවන ටිකක් නෙවෙයි. ඊළඟට භාරද්වාජ ගෝත්‍ර භවන හරි දුකෙන් ඉන්නේ මේ දරුවන්ට වෙච්ච කරදරේ. ඒ දරුවන්ට උපන් දරුවෝ අඬා වැටෙනකොට බඩගිනි කියලා භාරද්වාජ ගෝත්‍ර භවනට දරා ගන්න බැරි තරම් දුකයි. ඉතින් දුවරු 7 දෙනෙක් අනාථ වෙලා අසරණ වෙලා වැන්දඹු වෙලා භාරද්වාජ දුකෙන් ඉඳද්දි 14න් දෙගුණේ 7 දෙකෙන් වැඩි කෙරුවාම 14යිනේ. භාරද්වාජ ගෝත්‍ර බමුණට අයිති හරක් හිටියා 14 දෙනෙක්. බලන්නකෝ හරක් 14 දෙනෙක්. හරි වැඩි වුණුත් නැති වෙලා. හරක් 14 දෙනා ආගියතක් නැහැ වෙච්ච දෙයක් නැහැ හොයනවා අඬා හොයනවා දරුවාගේ හදාපු සත්තු. මොකද මෙවුන්ට උනේ කියලා හොයනවා භාරද්වාජ ගෝත්‍ර බමුණා. කැලේට දක්කපුවාම උදේට මේ සත්තු කැලෑකොළ තනකොළ කාලා බඩ පුරවගෙන හැන්දෑවට ගෙදර එනවා පුරුදු වෙලා තිබුණා. සත්තු එහෙම පුරුදු කළ හැකියි. දැන් මාස 2කින් හරක් 14 දෙනා ගෙදර ඇවිල්ලා නැහැ. දවස් 2කට කලින් මුන් ලිහා ඇරියා බඩ පුරවගෙන වරෙල්ල කියලා. ඇවිල්ලා නැහැ. භාරද්වාජ ගෝත්‍රවලට හැබෑවට දුකයි මේ සත්තුන්ට මොකද වුනේ කියලා. කැලෑවල් වල ඇවිදිනවා. කැලේ ඇවිදිනවා උස තැන් වලට නගිනවා ගස් මුදුන් වලට බයින් නගිනවා හතර වටේ බලනවා ගල් උඩට නැගලා. එක හරකෙක්වත් නැහැ. හරකුන්ට නම් තියනවානේ මේ පුතාලට වගේ. ඒ නම් කියලා අඬ ගහනවා. නැට්ට කොටා හොම්බ කොටා කඩුවා කියලා අඬ ගහනවා. රත්ති කියලා අඬ ගහනවා. එකෙක්වත් නැහැ. දැන් කරදර දෙකයි මතක තියාගන්න ඕනේ. දුවරු 7 දෙනෙක් අනාථ වෙලා අසරණ වෙලා වැන්දඹු වෙලා මේ තාත්තා දුකෙන් ඉන්නේ. හරක් 14 දිනක් නැති වෙලා හොයනවා දින 60ක් වුණා මේ භාරද්වාජ ගෝත්‍ර බමුණ දුකෙන් ඉන්නේ. ඊළඟට භාරද්වාජ ගෝත්‍ර බමුණගේ බිරින්ද මැතිනිය භාරද්වාජ මැඩම් ලොක් ඉන්නවා. අපේ ජයට ඉන්නවා හැබැයි හරි සැරයි. හරි වසයි. භාරද්වාජ ගෝත්‍ර බමුණා මේ හරක් හොයන්න ගිහිල්ලා ඉඩකඩම් කුඹුරු වල වැඩ කළා හේන් වල ගෙදර ඇවිත් මහන්සියට ටිකක් නිදාගත්තාම භාරද්වාජ ගෝත්‍ර බැමිණි බාණින්න පටන් ගන්නවා පයින්ුත් අනිනවලු. සොත්තම් පාදේන බෝධේති පොඩ්ඩක් නිදාගත්තාම පයින් අනිනවා. හිරිහැර කරනවා. බොහොම වසයි. ඔන්න කරදර තුනයි මතක තියාගන්න. දුවරු 7 දෙනෙක් අනාථ වෙලා අසරණ වෙලා. හරක් 14 දෙනෙක් නැති වෙලා වෙච්ච දෙයක් නැහැ. බිරින්ද වසනපුරුයි බොහොම සැරයි. නිදාගත්තාම පයින් අදිනවා. භාරද්වාජ ගෝත්‍ර බමුණට කරදර තුනයි.
මේ අතරේ මේ බමුණට ආйти පොඩි පොඩි ඉඩම් කෑලි තිබුණා. ගහකොළ කපලා පොළොව සුද්ධ කරලා මේ ඉඩම් වල තල වැපිරුවා. තල අපි ඔය ගුලි කොළ කර කන්නේ තල බෝල. තලයට වැපිරුවා. හේන් වල. අදහෙට වහී කියන බලාපොරොත්තුවෙන් තමයි තල හේන හැදුවේ තල වැපිරුවේ. ඒ වුණාට වැස්සේ නැහැ. මහ පොළව කර වුණා තල හේනේ එක එක ගහ මෙරි ගියා අමාරුවෙන් පෙළවෙච්ච තල හේනේ තලගස් කහ පාට වෙලා අවු රශ්මියට කහ පාට වෙලා දැන් කරදර 4යි. එක පිටේක කරදර. නපුරු කලට සතහට පැමිණෙත විපත එහෙම කියනනේ. වෙලාව නරක වුණාම එක පිටේක මිනිස්සුන්ට කරදර එනවලු. භාරද්වාජ ගෝත්‍රයට දැන් කරදර ගොඩක් ඇවිල්ලා. ඉතින් මතක තියාගන්න. දූවරු 7 දෙනෙක් අසරණ වෙලා එක කරදරයක් දුක. හරක් 14 දෙනෙක් නැති වෙලා තව කරදරයක් මහ දුක. බිරින්දෑ බොහොම නපුරුයි ඔන්න තව කරදරයක් එක හිතට දුකයි. සනසිල්ලක් නැහැ මේ බිරින්දත් එක්ක ගෙවන ජීවිතේ. ඉඩකඩම් පාළු වෙලා මහන්සි වෙලා ආසාවෙන් වෙහෙස වෙලා හදපු තල හේන මෙරි යනවා 4යි. භාරද්වාජ ගෝත්‍ර බමුණට. ඉතින් එයාගේ තිබුණා වී රැස් කරන ගබඩාව. අපේ රටේ පරණ ගෙවල් වල උඩ රට ඉස්සර තිබුණා වී බිස්ස කියලා එකක්. වී හරි කුරහන් හරි තල හරි මුං ඇට හරි වැපිරුවාම අස්වැන්න ගෙනල්ලා දාන්නේ මේ වී බිස්සට. බිස්සට තමයි අස්වැන්න රැස් කරන්නේ කොටුගේ. භාරද්වාජ ගෝත්‍ර බමුණට අපූර්ව කොටුගයක් තිබුණා. ඒ වුණාට නියඟෙත් එක්ක ඉඩම් පාඩු වෙලා එක වී ඇටයක්වත් තල ඇටයක්වත් මුං ඇටයක්වත් වී පෙට්ටියේ නැහැ හිස් වෙලා. හිස් වෙච්ච වී පෙට්ටිය ළඟ යනකොට සද්දයක් නම් ඇහෙනවා. භාරද්වාජ ගෝත්‍ර බමුණට හරි හිතට අමාරුයි. මීයෝ පිටුම් ගහනවා ඒක ඇතුලේ අප්පා මීයෝ ඩාන්ස් දානවා. ඒක ඇතුලේ මියුසිකල් ෂෝ එකක් වගේ. ඔන්න කරදර 5යි. 5 දැන් ගණනලා බලන්න දකුණු අතේ ඇඟිලි වලින්. දුවරු 7 දෙනෙක් අසරණ වෙලා. හරක් 14 දෙනෙක් නැති වෙලා. බිරින්ද හැබෑවට නපුරුයි. තල හේන පාළු වෙලා. වී ගබඩාව හිස් වෙලා මීයෝ පිණුම් ගන්නවා. දැන් භාරද්වාජ ගෝත්‍ර බමුණා ජීවත් වෙන්නත් එපාය දුප්පත් වෙලා. එක එක්කෙනාගෙන් ණය ඉල්ලගත්ත ණය. ඒ ගෙදර පවුල් මේ 8ක්නේ මහා පවුලත් එක්ක දූවරු 7 දෙනයි ඇත්තන්ගේ දරුවෝයි ජීවත් කරවන්න එපා. ඉතින් මේ මිනිස්සයා ණය ගත්තා. දන්නා දුරන හිතවතුන්ගෙන් ණයට ඉල්ලගත්තා. ණය ගෙවා ගන්න බෑ. ආදායම් ලැබුණ හරකුත් නැති වෙලා ඉඩනුත් පාළු වෙලා කරදර 6යි. ණය ගෙවා ගන්න බෑ. උදේ පාන්දර ණය දුන්න මිනිස්සු ඇවිල්ලා කෑ ගහලා ණය ඉල්ලනවා. දේතාති චෝදෙන්ති චෝදනා කර බැන ණය ඉල්ලනවා. කොහොම ගෙවා ගන්නද? ගෙදරින් එළියට වහින්න බෑ. ණය දුන්න නැත්තු ණය ඉල්ලනවා. දැන්
හත් මාසෙකින්වත් ලස්සනට සන්තෝෂෙන් පිරිසිදුවට හොඳට වතුර ටිකක් නාගන්න බැරි වුණා. අඳින පෙරවන ඇඳුම් සෝද ගන්න බැරි වුණා. හිත කියනවා ඕනේ නැහැ කියලා. ඒ තරමටවත් උනන්දුවක් නැ ජීවිතය ගැන. කරදර 7යි. ඉතින් එක දවසක් වහරත්වාදී ගෝත්‍ර බමුණ කල්පනා කරුවා. දැන් මේ නාකි වෙන්න කිට්ටු මේ දුවරු ආපහු විවාහ කළ දෙන්න බැරි වෙයි. වැස්ස වහිනකම් තලහේන ආයේ වපුරන්නත් බැරි වෙයි. මේ බිරින්ද උපතින් ගෙන ආපු නපුරකම මට නැති කරන්නත් බැරි වෙයි. හරක් ටිකවත් හොයාගත්තොත් එක දවසක් භාරද්වාජ ගෝත්‍ර බමුණා වනාන්තරයට කැලීට ඇතුළු වුණා හරක් හොයන්න. කැලීට ඇතුළු වුණා. ගස් උඩට නගිනවා හතර පැත්ත බලනවා, ගල් උඩට නගිනවා හතර පැත්ත බලනවා, අඬ ගහනවා, එක එකක් නැහැ. කටු ඇණි ඕම වෙහෙස මහන්සියලා මේ සත්තු හෙව්වා. භාරද්වාජ ගෝත්‍ර බමුණගේ හිත ඇතුලේ දැල්වෙන මේ දරුණු ගින්න දුක බුදුරජාණන් වහන්සේ දැක්කා. මහා කරුණාවෙන් භාරද්වාජ ගැන මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ කල්පනා කරුවා මේ මිනිස්යාගේ හිතේ දුක් ගින්දර නිවන්න ඕනේ. බුදුහාමුදුරුවෝ වනාන්තරයට ඇතුළු වුණා. භාරද්වාජ ගෝත්‍ර බමුණා හවස් වෙනකම්ම හරක් හොයලා හැබෑවට බඩගිනි දියති බහයි හරි මහන්සි. දෙපා වාරු නැති තැනට ඇවිල්ලා දැන් මොනව කරන්නද ගෙදර යන්න එපාය. වනාන්තරෙ මැදින් අඩිපාර දිගේ ගෙදර යන්න එනවා. බුදුරජාණන් වහන්සේ මේ කැලේ මැදින් තියෙන අඩිපාරේ මහ ගහක් යට වැඩ ඉන්නවා. වැනි ඇවිදගෙන ආපු භාරද්වාජ ගෝත්‍ර බමුණා බුදුහාමුදුරුවෝ ඉන්නවා දැක්කා. මේ මහ කැලේ මැද මේ ඉන්න තාපසයා මේ හාමුදුරුවෝ දැක්කහම භාරද්වාජ ගෝත්‍ර බමුණට හිතුණා චුට්ටක් නැවතිලා කතා කරලා යන්න ඕනේ කියලා. නැවතිලා බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා. හිත හොඳ මිනිස්සු ලස්සනයි. හිත හොඳ මිනිස්සු අතර බුදුරජාණන් වහන්සේ අහෝ සුද්ධ సంతානෝ සහ මුලින්ම පෞහිතවිලි නැවත නූපදින හැටියට මුලින් උදුරලා දාපු సంతානයක් ඇති උත්තමයන් වහන්සේ භාරද්වාජ ගෝත්‍ර බමුණා වාඩි වුණා. බුදුහාමුදුරුවෝ ඉදිරිපිට බැලුවා බුදුහාමුදුරන්ගේ මුහුණ. අපෝයි මේ තාපසයා අඳුරන්නේ එයාට හිතුනේ තාපසෙක් කියලා. අඳුරන්නේ කොහොම නමුත් එයා දන්නවා මේ මහාන වෙච්ච කෙනෙක්. භාරද්වාජ ගෝත්‍ර බමුණා බුදුරජාණන් වහන්සේගේ මුහුණ දිහා බලනකොට වේදුනා කොයිතරම් සැනසෙල්ලෙන් ඉන්නවද, මොනතරම් නිදහසේ ඉන්නවද, මේ ජීවිතේ කොච්චර අපූර්වද කියලා යාට හිතුණා. මට තමා සැනසෙල්ලක් නැත්තේ. මහ ගින්නක් හිතේ දැල් වෙනවා. කරදර 7යි. දරුවෝත් අසරණ වෙලා, ඉඩ කඩනුත් පාළු වෙලා, බිරින්දෙත් හරි නපුරුයි. අඳින පෙරවනේ සත්තු හැදිලා කිලුටු වෙලා. හැම තැනටම ණයයි. භාරද්වාජ ගෝත්‍ර බමුණා බුදුහාමුදුරුවෝ දිහා බලද්දිම හැබැයි මොහොතකින් මේ සිරියාවන්ත ප්‍රසන්න බුදු මුහුණ දැක්ක භාරද්වාජ ගෝත්‍ර බමුණට දුක් කරදර අමතක වුණා. වාසඟ වෙලා වසී වෙලා වගේ බලන් හිටියා. සම්මා සම්බුදු සමිඳුගේ මුහුණේ
ලස්සන වෙන කිසි මලෙකත් නැහැනේ. එහෙම කියනවනේ. භාරද්වාජ ගෝත්‍ර බමුණට හිතුණා මේ බුදුහාමුදුරුවොත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා. අඳුරන්නේ නැහැ. මහාන වෙච්චි පැවිදි වෙච්චි කෙනෙක් බව දන්නවා. එක්ක තාපසේ හාමුදුරු නමක් කියන බව දන්නවා. මෙච්චර සැනසෙල්ලෙන් නිදහසේ සතුටෙන් සැපෙන් ඉන්නේ කොහොමද? සැනසෙල්ල සැපත සතුට භාරද්වාජ ගෝත්‍ර ජීවිතේ ගෑවිලාවත් නැහැ. මේ බුදුහාමුදුරුවෝ මෙච්චර සන්තෝෂයෙන් සැපෙන් සහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඉන්නේ එකත් එකටම මෙයාට අයිති හරක් නැතුව ඇති. මට ඉන්නවනේ 14 දිනක් උන් නැති වෙලානේ. මගේ ජීවිතේ දුකයි. එකත් එකටම මේ බුදුහාමුදුරන්ට හරක් නැතුව ඇති. අයිති හරක්. අහන්න ඕනේ කියලා හිතුවා. ඇහුවා. පළවෙනි ප්‍රශ්නේ ඇහුවා. නහිනෝ නිමස්ස සමනස්ස වලියද්දා චතුද්දස අජසට්ඨේන දිසන්ති තේනායං සමනෝ සුඛී. තුදුසක් කියන්නේ 14. තුදුසක් ගොනුන් මාදින් 60 දිනක සිට ආගියතක් නැත. සැබවින් මේ මහානහට බඳු කරදරයක් නැත. එබැවින් මේ මහාන සුවසේ වසයි සතුටින්. බුදුහාමුදුරුවෝ වහන්සේට හරක් නැතුව ඇති නේද? ඒක නේද සන්තෝෂෙන් සැපෙන් සැහැල්ලුවෙන් ඉන්නේ. අනේ මට තමයි වැඩි 14 දිනක් ඉන්නව නැති වෙලා. වෙච්ච දෙයක් නෑ හොයනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ භාරද්වාජ දිහා බැලුවා. නහිමයිහං බ්‍රාහ්මණ බලිවද්දා චතුද්දස අජසටින දිසන්ති තේනායං තේනහම් බ්‍රාහ්මණ සුඛී. අනේ භාරද්වාජ මට ඇති හරකෙක් නෑ බං. නැතිකම සැපයි බං. උඹට 14 දෙනෙක් ඉන්නවා. උන්ට වෙච්ච දෙයක් නෑ. හරක් 14 දිනක් ඉන්න උඹ වත් පොහොසත් කෙනෙක් ඒ කාලේ ඉන්දියාවේ හැටියට ඇතිකම දුකයි නේද? භාරද්වාජට හිතුණා මේ හරක් ගැන තියෙන ආසාව බලාපොරොත්තු අත්හැරියොත් මේ සත්තු නැත්නම් මගේ ළඟ මටත් මේ වගේ සැනසෙල්ලෙන් සැහැල්ලුවෙන් සතුටෙන් හිටියකි. මේ බලාපොරොත්තු ආසාවත් හරින්න ඕනේ මේ සත්තු ගැන තියෙන. ඒ වුණාට කෙල්ලෝ 7 දෙනෙක් ඉන්නවනේ ගෙදර. ගෑනු ළමයි කී දෙනෙක් ඉන්නවද දන්නේ. අහන්න ඕන කියලා හිතුණා. කිට්ටු වෙලා ඇහුවානේ. නහිනෝ නිමස්ස සමනස්ස විදවා සත්ත ධීතුයෝ ඒක පුත්තාති පුත්තාච තේනායං සමනෝ සුඛී. එක් පුතු දෙපුතු ඇති හැර දැමෝ සැමියන් ඇති සතක් දුවරු මට ඇත. සැබවින් මේ මහානහට බඳු කරදරයක් නැත. එබැවින් මේ මහාන සුවසේ වසයි සතුටින්. හැබැයිට බුදුහාමුදුරනේ ඔබ වහන්සේට ගෑනු ළමයි නැද්ද? ඒ 7 දෙනා කසාද බන්ධන දුන්නට පස්සේ ආපහු පැට උත්තරන් ගෙදර ඇවිල්ලා එහෙම කරදරයක් නැහැ නේද? අනේ භාරද්වාජ මට ඇති කරදරයක් නෑ. මට එක කෙල්ලෙක්වත් නැහැ. මං සැනසෙල්ලෙන් සැපෙන් ඉන්නවා. උඹට දුවරු 7 දෙනෙක්ම ඉන්නවා. මං දන්නවා උඹේ තියෙන දුක. හිතට සැනසෙල්ලක් නැහැ. ඒත් අනාථ වෙලා දරුවෝ. ඇත්තට මේ දරුවෝ ගැන තියෙන බලාපොරොත්තුවත් හිතෙන් අත්හැරියොත් ඒ ආසාවත් මටත් සැහැල්ලුවෙන් හිටියකි.
සතුටෙන් නිදහසේ මේ බුදුහාමුදුරන්ට වගේ හිටියේ. ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට ලෝකි පයින් ගහනවානේ. එහෙනම් බුදුහාමුදුරන්ට කොහොමද දන්නේ? මැඩම් පයින් ගහන්න නැත්නම් දන්නේ. නිදාගත්තාම ආණ්ඩුනේ. කිට්ටු වෙච්ච භාරද්වාජය ඇහුවා නහිනෝ නිමස්ස සමනස්ස පිංගලා තිලකාහතා සුත්තම් පාදේන බෝධේති තේන ආයන් සමනෝ සුඛී පිංගුවන් දැස් ඇති තල කරලින් වැසුණු සිරුර ඇති මාගේ නපුරු බාරි නිදහත් කල් හිමා නිදා පුබුදුයි පාපහර දෙවින් බුදුහාමුදුරනේ ඔබ වහන්සේට එහෙම කරදරයක් නැතුව ඇති නේද? නහිනෝ නිමස්ස සම්මනස්ස පිංගලා තිලකහත කහ පාට ඇස් දෙකක් තියෙන නපුරු බිරින්දෑ පයින් ගහනවා මට තමුන්නාන්සට එහෙම කරදරයක් නැතුව ඇති ඒකයි සැනසෙල්ලෙන් ඉන්නේ. බුදුහාමුදුරු උත්තර දුන්නා අනේ භාරද්වාජ මම බ්‍රහ්මචාරී තාපසෙක් පැවිද්දෙක් මට ඇති බිරින්ද කෙනෙක් නෑ බං. ඒක නම් ලොකු වාසනාවක්. තමුන්නාන්සේ රැපෙන් මන් දුකේ. හරක් 14 දෙනෙක් ඉන්න මම දුකේ. එකෙක්වත් නැති තමුන්නාන්සේ රැපෙන්. දුවරු 7 දෙනෙක් ඉන්න මම දුකේ. එක දුවණි කෙනෙක්වත් නැති තමුන්නාන්සේ රැපෙන්. බිරින්දෑ කෙනෙක් ඉන්න මන් දුකේ. බිරින්දෑ කෙනෙක් නැති තමුන්නාන්සේ රැපෙන්. ඒ වුණාට භාරද්වාජ කල්පනා කරුවා මටත් මේ වාගේ මේ බිරින්දෑ නොහිටියා නම් නැති වුණා නම් සැපෙන් ඉන්න පුළුවන්. ඒ වුණාට ඉඩම් පාළු වෙලා නෑ. පොළව කොටලා බොහොම විශේෂ මහන්සියල වැස්ස බලාපොරොත්තුෙන් තලහේ නැහැ දුවා එක මැරිලා. ඒ පැත්ත බලනකොට දරා ගන්න බෑ දුක හිතෙනවා. තලහේන පාළු වෙලා. මේ බුදුහාමුදුරන්ට කොහොමද දන්නේ? පාළු ඉඩම් කඩම් නැද්ද දන්නේ නැහැ. නහිනෝ නිවස්ස සමනස්ස තිලා කෙත්තස්මින් පාපක ඒකපන්නා දුපන්නා චේතනායන් සමනෝ සුඛී එක් පෙති දෙපෙති ඇති මිය දුනු තලහේනක් සැබවින් මේ මහරහට බඳු කරදරයක් නැත. ඇත්තට තමුන්නාන්සට එහෙම කරදරයක් නැහැ නේද? ඒක නේද සැනසෙල්ලෙන් ඉන්නේ. මට සැනසෙල්ලක් නැහැ. ඉඩම් කඩන් දිහා බැලුවාම වෙච්ච මහන්සිය හිතුවාම. ඉඩ කඩන් තලහේනක් ඇති කෙනා දුකෙන් ඒ මොකක්වත් නැති කෙනා සැපෙන්. බුදුහාමුදුරුවෝ මන් දුකෙන් ඔබ වහන්සේ සැපෙන්. භාරද්වාජට හිතුණා මේ නැතිකමද සැප ඇතිකම දුකයිද? ඒ වුණාට අපි හිතන විදියට කටේ දතක් හරි නැත්තම් ඉහි කෙස් ගහක් නැත්තම් ඒ දුකයි. නැතිකම දුකයිනේ. මෙයාට නැතිකම සැපයිනේ. මට ඇතිකම හින්දා මන් දුක් විඳිනවා. අන්තිමේදී භාරද්වාජ ගෝත්‍ර බමුණා කල්පනා කරුවා ඒ වුණාට මේ ඉඩ කඩම් ගැන ආසාවත් හැරියත් වී පෙට්ටිය හිතලා අනේක මේ ඔබිනු ගහනවා. එතනින් යන්න බෑ හිතට දුකයි. මේ බුදුහාඳුරන්ට එහෙම කරදරයක් නැතුව ඇති. ඒකයි සැනසෙල්ලෙන් ඉන්නේ කියලා යාට හිතුණා. නහිනෝ නිමස්ස සමනස්ස තුච්ච කොට්ටෙස්මින් මූසිකා උස්හෝල් හිකාය නච්චන්ති තේනායන් සමනෝ සුඛිසු මගේ කොටුගේ නටත් මහඬ නගාමියෝ. සැබවින් මේ මහනහට බඳු කරදරයක් නැත. එබැවින් මේ මහන සුවසේ වසයි සතුටින්. තමුන්නාන්සේට හිස් වෙච්ච වී පෙට්ටියක් නැද්ද? බුදුහාමුදුරුවෝ නහි මහියම් බ්‍රාහ්මණ තුච්ච කොට්ටෙස් මේ මෝසිකා
ආයිගෝ මට ඇති වී පෙට්ටියක් නෑ බං. උඹේ වී පෙට්ටියේ මීයෝ පිණුම් ගහනවා ඔබ වී පෙට්ටියක් තියෙන හින්දා. ඒක හිස් වෙලා නිසා. මං සැපෙන් ඔබ දුකෙන්. නැති කෙනා සැපෙන් හරි වැඩක් තිබුලි. නැති කෙනා එපා දුක් වෙන්න. ඇති කෙනා සැපෙන් ඇති දේ නැති වෙලා එයා දුකෙන්. ඇති කෙනා නැති කෙනා සැහැල්ලුවෙන් සැපෙන් ඉන්නවා. භාරද්වාජ අන්තිමට ඇහුවා බුදුහාමුදුරනේ එළියේ වැටෙනකොට අපේ ගෙදරට ණය දුන්න මිනිස්සු වෙනවා. මං ණය ගත්තාය. හතර වටින් ඇවිත් කෑ ගහලා මගේ ණය ගතු ණය ඉල්ලනවා. නහිනෝ නිමාස සමනස්ස පච්චු සම්හිනායක. පච්චු සම්හි කියන්නේ පාන්දරව. ණය දුන්න උදවිය ඇවිල්ලා දේතාති චෝදෙන්ති දියන් කියලා ඉල්ලනවා ගත්තුවා. දෙන්නේ කොහොමද? මගේ හිතට දුකයි. තමුන්නාන්සේ කාටවත් ණය නැද්ද කියලා ඇහුවා. අනේ භාරද්වාජ මං කාටවත් ණය නෑ බං. ගෙවා ගන්න බැරි ණය තියෙන්නේ භාරද්වාජ ඔබට. භාරද්වාජ උඹ දුකෙන් මං සැපෙන්. අන්තිමේදී භාරද්වාජ ගෝත්‍ර බමුණා කිව්වා මටත් ඔය වගේ සැපෙන් සැහැල්ලුවෙන් සතුටෙන් නිදහසෙන් හිතේ දුකක් නැතුව සැහැල්ලුවෙන් සැපෙන් නිදහසෙන් ඉන්න ඇත්නම් හොඳයි. ඉන්න තියනවා නම් කොච්චර දෙයක්ද කියලා භාරද්වාජ ගෝත්‍ර බමුණා කිව්වා. භාරද්වාජ ගෝත්‍ර බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට හොඳට වාඩි වෙලා ඉන්නවා. බුදුහාඳුරෝ කිව්වා භාරද්වාජ ගෝත්‍ර ගිහියෙක් හැටියට හැම දේ ගැනම බලාපොරොත්තු අත්හැරලා දරුවෝ ගැන, ඉඩම් ගැන, විරින්ද ගැන, වී පෙට්ටිය ගැන මේ මොකක්වත් හිතේ නැතුව උඹට ගිහි ජීවිතේ ගෙනියන්න බෑ. මම සැහැල්ලුවෙන් ඉන්නේ මොකුත් නැති නිසායි හැම දෙයක් අත්හැරපු නිසා. මහාන වුණොත් නම් භාරද්වාජ ගෝත්‍ර උඹට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒ භාරද්වාජ ගෝත්‍ර කැමති වුණා. සැපත සැහැල්ලුව නිදහස වෙනුවෙන් හිතේ සන්තෝෂය වෙනුවෙන් ඕන දෙයක් කරන්න යා ලෑස්ති. බුදුරජාණන් වහන්සේත් එක්ක පන්සලට ගිය භාරද්වාජ ගෝත්‍ර බමුණා ඊළඟ දවසේ ඉර පායනකොට හිස මුඩු කරලා කෙස් ටික කපලා පැවිදි වුණා. මහාන වුණා හාමුදුරු කෙනෙක් හැටියට භාරද්වාජ ගෝත්‍ර හාමුදුරුවෝ. සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නවා. අත්හැරීම නිසායි. අත්හැරියා. හරක් ගැන තිබුණ බලාපොරොත්තු ආශාව අත්හැරියා. අයමතුන් ගැන හොයන්නේ. දෝණියෙන්දලා දුවරු ගැන තිබිච්ච බලාපොරොත්තු අත්හැරියා. ආයි දුවනිවරු ගැන හිතන්නේ. බිරින්දෑ ගැන බලාපොරොත්තු අත්හැරියා. ඉඩකඩම් ගැන බලාපොරොත්තු අත්හැරියා. සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා භාරද්වාජ ගෝත්‍ර බමුණා. භාරද්වාජ ගෝත්‍ර හාමුදුරුවෝ දැන් නිතර බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එන මුණ ගැහෙන්න එන කතා බහ කරන රජතුමා කොසල් රජුරෝ බෙහෙරට ආපු පන්සලට ආපු වෙලාවේ තෙක්ක වැඩි හිටි හාමුදුරුවෝ නමක් කලින් නොහිටපු කෙනෙක් පන්සලේ ඉන්නවා. බුදුහාමුදුරන් ඇහුවා මේ කවුද කියලා. ඔක්කොම තොරතුරු බුදුරජාණන් වහන්සේ රජතුමාට කිව්වා. රජතුමාට කිව්වා මේ ඇත්ත මහාන වුණාට කනස්සල්ලෙන් ඉන්නේ. ඒ මොකද? දూరు අනාථ වෙලා. භාරද්වාජ ගෝත්‍ර බමුණාගේ දూరు 7 දෙනාම රජතුමා බාරගත්තා. මගේ පවුලේ මගේ දුවණි හැරිවරු හැටියට සලකලා මේ දරුවන්ට මං සලකන්නම් කිව්වා. භාරද්වාජ ගෝත්‍ර බැමිණිටත් සැපෙන් සතුටෙන් ඉන්න හැමදේම දුන්නා. භාරද්වාජ ගෝත්‍රගේ බිරින්දට
හැම තැනින්ම අරගෙන තිබුණ ණය රජතුමා ඉදිරිපත් වෙලා ගෙවලා දැම්මා. භාරද්වාජ ගෝත්‍ර හාමුදුරුවෝ හොඳට දුක් විඳ මිනිස්සයා කාලයක් දුක් විඳ දුක අඳුරනවා දුක් විඳේ තණ්හාව බලාපොරොත්තු ආසාවල් නිසා කියලා එයාට තේරුණා. හිත හැදුවොත් ප්‍රතිපත්ති පිරුවොත් තණ්හාව බලාපොරොත්තු ආසාවල් සහ මුලින් නැති කරන්න පුළුවන් කියන බණ ඉගෙන ගත්තා. අචරූප සම්පන්නෝ වැඩි කලක් නොගින් භාරද්වාජ ගෝත්‍ර හාමුදුරුවෝ තණ්හාව ආසාව හැම දෙයක් ගැනම බලාපොරොත්තු හිතෙන් සාමුලින් ඉවත් කළා. සංසාර සාගරයේ දුක් සහිත සාගරයෙන් ඈතර වුණා. භාරද්වාජ ගෝත්‍ර හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් වුණා. අඤ්ඤතරෝජපන භාරද්වාජ ගෝත්‍රෝ බ්‍රාහ්මණෝ අරහතෝ හොසි. තණ්හාව නැති කළා සසරින් ඈතර වුණා භාරද්වාජ ගෝත්‍ර හාමුදුරුවෝ. මේකට කියන්නේ බහුධීතු සූත්‍රය කියලා. සංයුත්ත නිකාය කියන බණ පොතේ බහුධීතු සූත්‍රය තියෙන්නේ. මේ බණෙන් උගන්වන්නේ අත්හැරීම. අත්හැරීමෙන් සැනසීම හොයන එක. අපි සැනසෙල්ල සතුට සැපත හොයන්නේ අත්හැරලා නෙවෙයිනේ. තව එකතු කරගෙන. අපේ හිත සතුට වෙන්නේ එකතු වෙච්ච තරමට. බුද්ධ ආගමේ වුණානේ අත්හැරිය තරමට හිත සෑහලුයි. අත්හැරිය. දැන් ඔය දම්පැන් දෙන්න කියන්නේ අත්හරින එකනේ උගන්වන්නේ ටික ටික හරි. ටික ටික හරි පුළුවන් හැටියට තමන් හරි හම්බ කරපු ගොඩ ගහගත්ත එකතු කරගත්ත දේවල් ටික හරි ලෙඩුන්ට දෙනවා. දුප්පතුන්ට දෙනවා. ගුරු දෙමව්පියන්ට දෙනවා. තුනුරුවන්ට දෙනවා. අත්හරිනවා. දන් දීම කියන්නේ අත්හැරීම. හිතෙන් දෙන්න ඕනේ හැබැයි. එහෙනම් අතින් විතරන්නේ හිතෙන් තමයි අතින් දුන්නාට හිතෙන් දෙන්නේ නැහැ නේ. ඕකනේ වැඩි. දුව දෙන්නා වාගේ හිතෙන් දෙන්න බෑ. හිතෙන් දෙන්න හිත කැමති නැහැ. බුද්ධ ආගමේ පළවෙනි වැදගත්ම පාඩම බණපදේ අත්හැරීම. අත්හරින්න නැතුව නිවනක් නැහැ. කරන මේ සියලු පින්කම් මේ කටින පින්කම් වාගේ බරපතල පින්කම් ලොකු කුඩා හැම පින්කමක්ම අත්හැරීම උගන්වනවා. දම්පැන් දෙන එක මේ විදිහේ බරපතල අටමහා පින්කම් කරන එක අත්හරින්න ටික උගන්වනවා. අල්ලගන්න නෙවෙයි. අල්ලගත්ත තරමට දුක එකතු කරගත්ත තරමට රැස් කරන්න නෙවෙයි අස් කරන්න උගන්වනවා. එහෙනම් හිත හදවත් සැනසෙල්ලෙන් තියාගන්න පුළුවන් අත්හැරපු තරමට. හැම පින්කමකම මේ ගුණය මේ වටිනාකම මේ තේරුම තියෙනවා. හැබැයි අත්හරින්න පුළුවන්නේ සද්ධාව තියන අයට. අපි අතර ඉන්න සමහරුන්ට බණ පොතේ කියනවා අපේ ගම් වල ඉන්න දෙයියෝ බුදුන් මතක් වෙන්නේ කොයි වෙලාවටද දන්නවද? දේපල වස්තුව විනාශ වෙනකොට භෝග පාරිපුඤ්ඤ හරි හම්බ කරපු දේවල් ගින්නට අහු වෙලා මහ ගිනි දැල් අහසට නගිනකොට ඕන් දෙයියෝ බුදුන් මතක් වෙනවා. අනේ දෙයියනේ බුදුනේ අපේ ගෙවල් දොරවල් දේපොළ ගිනි ගන්නවා. නීවලා දෙන්න මාකේ අපේ කොහෙද දෙයියෝ බුදුන් ඉන්නේ කියලා. හරි හම්බ කරපුවා ගින්නට අහු වෙනකොට, ගම් වතුරට අහු වෙනකොට, හොර හතුරු ගෙනියනකොට. ඒව තමන්ට අහිමි වෙනකොට, විනාශ වෙනකොට හිතට දුකයි. ආන් ඒ වෙලාවට දෙයියෝ බුදුන් ඕනේ. අනිත් වෙලාවට මතක නැහැ. දෙයියෝ බුදුන් අපිට හම්බ කොල්ල දෙනවා වැඩක් නැහැ බං. මතක් වෙන්නේ වෙලාවට. එහෙම නැත්නම් තවත් වෙලාවක් තියෙනවා බුද්ධ ආගමේ උදවියට වුණා දෙයියෝ බුදුන් මතක් වෙන. අසරණ වුණා.
අපේ අම්මෙක් නෑ අප්පෙක් නෑ දරුවෙක් නෑ බිරිඳක් නෑ සැමියෙක් නෑ හිතවතෙක් නෑ කාත් කවුරුවත් නෑ මහකලිය අතරමං වුණා වගේ තනි වෙලා අසරණ වෙලා යන මං එන මං හිතා ගන්න බෑ අනේ අපිට දෙයයන්ගේ පිටයි බුදුන් ආන්ගේ වෙලාවට දෙයියෝ බුදුන් මතක් කරා නැත්තම් මතක් වෙන්නේ යාළුවෝ මිත්‍රයෝ නෑදෑයෝ කරට අත දාගෙන ඉන්න මොන දෙයියෝ බුදුන්දවා මොන දෙයියෝ බුදුන්ද මොන විහාර පන්සල්ද මොන පිංකන්ද එහෙම නැත්නම් තවත් වෙලාවක් තියෙනවා දෙවියන් බුදුන් මතක් කරලා ලෙඩ දුක් හැදුනා අපේ නපුරු අසාධ්‍ය කටුක භයානක වද දෙන ලෙඩ දුක් මිනිසින්ට හැදෙනවනේ එහෙම හැදුනාම බේත් බොනවනේ සනීප නැහැ ඉවරයක් නැහැ සමහර ලෙඩ දුක් බෝධි පූජාවක් තිබ්බොත් හොඳා නේද කෙල්ලයන් දෙයියෝ බුදුන් මතක් කරලා කැක්කුම වැඩි හින්දා දඹදිව ගිය සෝබන් ලස්ස ගන්න ගියක් මාක් වෙනවද දඹදිව ගියොත් හරි දෙයියෝ බුදුන් මතක් වෙනවා නපුරු භයානක ලෙඩ දුක් හැදෙනකොට ඒ දෙවෙනි කාරණේ තවත් වෙලාවක් තියෙනවා දෙවියන් බුදුන් මතක් වෙන හුඟ දෙනෙකුට එක්ක නපුරු ලෙඩ දුක් හැදුනහම කාත් කවුරුවත් නැතුව ආසරණ වුණාම එහෙම නැත්නම් දීපල වස්තු විනාශ වුණාම තවත් කාරණයක් තියෙනවා වයස්ගත වුණාම ওই පාලට හරියට පින් කරන්න හිතෙනවා එහෙම වෙන්නේ මොකද මේ සද්ධාව නැති හින්දා ආගම ධර්මයට ලං වෙලා නැහැ ආගම ධර්මයේ රසගුණ දැනිලා නැහැ තුනුරුවන්ට දෙවියන්ට බුදුන්ට ලං වෙලා නැහැ සද්ධාව නැහැ ඉතින් අත්හරින්න කැමති නැහැ සද්ධාවන්තයෝ තමයි අත්හරින්නේ ටික ටික හරි හැම පින්කමක්ම මේ තේරුම තියෙනවා පින්කම් කරන්න ඕනේ සද්ධාවෙන් හිතෙන් දම්පෙන් දෙන්න ඕනේ හිතෙන් අතින් විතර නෙවෙයි ඉතින් මේ භාරද්වාජ ගෝත්‍ර බමුණා දුන්න ආදර්ශය අපට කියා දුන්න පාඩම ටික ටික හරි අත්හරින්න කියලා කියන එක. පින්කම් පිළිවෙල අපිට උගන්වලා තියෙන ටික ටික හරි අත්හරින්න.